අද 2025 ඔක්තෝබර් මාසේ 12 වෙනිදා. ඉතින් අද කියන්න යන්නේ අපි කොළඹ සිටි සෙන්ටර් එකට ගිය දවස ගැන. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා ඊට පස්සේ සීමා මාලකයටත් ගිහිල්ලා ඊට පස්සේ බෝට් සවාරියකත් ගියා. ඉතින් මුළු දවසම ගොඩාක් විනෝද වුණා පුතේ. ඉතින් බලන්නකෝ වීඩියෝ එක දිගටම. ඔන්න අපි යනවා. ඉතින් සුපුරුදු පරිදි ත්‍රිවිල් එක තමයි අපි කොළඹ යන්නේ. පැයක විතර ගමනකින් පස්සේ ඔන්න අපි ආවා කොළඹ සිටි සෙන්ටර් එකට. අම්මයි තාත්තයි දෙන්නත් ෆස්ට් ටයිම් තමයි මෙතනට ආවේ. අපිත් එක්ක අද ආච්චිත් ආවා. ඉතින් යාට ඇවිදින්න අමාරු නිසා අපි යාළගෙන් වීල් චෙයා එකක් ඉල්ලගත්තා. ඉතින් යාළ වීල් චෙයා එක ගෙනල්ලා දෙනකන් අපි චුට්ටක් වෙලා ඉස්සරහා වාඩි වෙලා හිටියා. වීල් චෙයා එකත් අපිට හම්බුණා. ඉතින් ආච්චි වීල් චෙයා එක එකගෙන ගිහිල්ලා පහසු තැනකින් ඉඳවුවා. ඊට පස්සේ ඉතින් අපි තුන් දෙනා කළේ මේකේ උඩටයි පල්ලෙහාටයි යන එක තමයි. අපි ආව දැන් බර්ගර් එකක් අරන් යන්න ආච්චිට. එයා ලන්ච් එකට ගන්න යද්දි බර්ගර්. බර්ගර් එක හදනකම් මෙතන වාඩි වෙලා පොඩ්ඩක් හිටියා අපි තුන් දෙනා. අම්මයි තාත්තයි නාන් රොටි ඕඩර් කරා. අම්මට නම් ඒක ටිකක් සෙට් වුණා. හැබැයි තාත්තට නම් එච්චර මේක සෙට් වුණේ නැහැ. ඊට පස්සේ අපි ආව සීමා මාලකයට. අම්මත් ගොඩාක් කාලෙකින් තමයි මෙතනට ආවේ. ඉතින් ඔයත් කලින් ඇවිල්ලා නැහැනේ පුතේ. ඉතින් ඒ නිසා මෙතනටත් ආව එක්කන් එන්න ඕනි කියලා හිතුවා. හරිම සතුටු හිතුණා. ඉතින් ගොඩ කාලෙකින් පස්සේ වුණත් මෙතනට එන්න ලැබිච්ච එක ගැන. අපි ගිය වෙලාවේ වැඩි ගොඩාක් ලස්සන හරිම ආකර්ශනීය තැනක් තමයි මෙතන. ඉතින් වෙසක් කාලෙට එහෙම මෙතන කොච්චර ලස්සනයිද කියලා අම්මයි තාත්තයි කතා වුණේ. වෙසක් කාලෙට ලයිට් වලින් සැරසුවාම මෙතන හරිම ලස්සනයි පුතේ. ඉතින් පුළුවන් වුණොත් අපි ආයේ වෙසක් කාලෙටත් ඔයාව එක්කගෙන එන්නම්කෝ බලන්න. අම්මා කලින් එනකොට මෙන්න මෙතන නම් හදලා තිබුණ නැහැ. මේක අම්මත් දකින්නේ පළවෙනි වතාවට. ඉතින් මෙතන හරිම
පළවෙනි බෝට් රයිඩ් එක. ඉතින් අපිට කැමති බෝට් එකක් තෝරගන්න කියලා කිව්වා. ඉතින් අපි නම්බර් 1 තමයි තෝරගත්තේ. මේකෙන් කරකවන්නත් ඕනේ. කරකවන්නත් ඕනේ. අයිනෝ කරකවන්න. වැඩි දඟලන්න එපා මැදේ ඉන්න ඔයා. රතු බෝලේ කියන අරකපන් අරපන් කොච්චර එහාද කියලා. මේ පැත්තට. පාලමෙන් එහාට යන්න එපාකෝ. පාලම් පැත්තට යන්න එපාකෝ. මෙන්න මෙහෙන ගන්නේ. නිලුම් කොන හවුනාද? දෙන්නේ පදිනකොට තවුල්ලා වා පදින්න බෑ නේද ගාන්ට අයියෝ. අන්න බෝල බඩ ෆුල් වුණා මම. හැබැයි වොෂ්රූම් නම් ඒකේ හොඳයි නේ. වොෂ්රූම් ගිහලා එමුණු දැන්වත් මාරු කරන් ඉන්න. ඔයා පස්සර වෙන්න කනේ පොඩ්ඩක් ළමයට ඉඳ ගන්නවක්වත් ඉඩක් නැහැ. එහෙම නැහැ ඉතින් මෙතනට කොයි යන්නේ? ෂොට් එකේ නේද මගේ ඩොක් ඉඳ ගන්න එපා යා. හොටෙල් කියන්නේ නිකන් දුම් මේකට පුරුදු කොහොම අරේට ගියා. තවකට කන්න ඉනු. තවකට කන්න. මේක මම හිතන්නේ මේකේ තියෙන මේ ගැඹුරට මිනිහෙක් වෙත්තත් මැරෙනවා. මැරෙනවා මාර ගැඹුරක් තියෙනවා.